Hi guys, Assalamualaikum. Welcome to my channel SL Fatima's Lifestyle. ඔන්න ඉතින් ඔයාලා හරිම ආසාවෙන් බලන් ඉන්නටපු නොම්බි vlog එකක් තමයි අදත් ගෙනලා තියෙන්නේ. ඉතින් කලින් vlog එකෙත් ගොඩාක් අය බලලා තිබ්බ ලක්ෂ ගානකට වැඩිය views තිබ්බා. ඉතින් ගොඩාක් thank you ඔයාලා හැමෝම මගේ videos බලනවට. ඔයාලා ගොඩක් මාස මගේ නොම්බි vlogs බලනනේ. ඉතින් අදත් ඔන්න අරන් ආවා කියන්නේ නොම්බි ඉවර වෙලා දවස් ගාණක් ගියාට පස්සේ තමයි නොම්බි vlog එකක් අරන් එන්නේ. මොකද වීඩියෝස් දෙක තුනක් මරන් තිබ්බා අප්ලෝඩ් කරන්න මට ඇත්තට වෙලාවක් තිබ්බෙම නැහැ. අප්ලෝඩ් කරන්න ෆුල් try එකක් දුන්නා එඩිට් කරලා තියලා තිබ්බේ. ඒකට මට වෙලාවක් තිබ්බේ නැහැ. දැන් තමයි මේ දවස්වල අවුරුද්දේ ඩ්‍රොපින් කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් තව නොම්බි vlog එකක් තියෙනවා. ඒකත් ඔයාලත් එක්ක ගේන්නම්. නොම්බි වරුණාට මොකද නේද නොම්බි vlog බලන්න ආසයිනේ. ඉතින් ඔන්න ගෙනාවා. ඉතින් උදේ නැගිටලා අද වැඩ කට්ටියම ඇවිල්ලා වැඩ මේ දවස්වල ටිකක් පරක් වෙලා තමයි නැගිටින්නේ. මොකද නොම්බි අල්ලලා තමයි අපි නිදාගන්නේ ගොඩක් වෙලාවට. රැට එහෙම ගොඩක් වැඩ මේ දවස්වල අර නොම්බි කාලෙට අපේ සම්බල් අයිටම්ස් එහෙම ගොඩක් ඕඩර් කරලා ගන්නවා නොම්බි වලට හොඳයි හින්දා. ඉතින් මේ දවස් ටිකේ වැඩ උදේට කට්ටිය වැඩට එනවා. එයාලා ආවට පස්සේ ගොඩක් වෙලා ගියාට පස්සේ තමයි අපි නැගිටින්නේ. මොකද රෑ එහෙම අපි වැඩ හින්දා. ඉතින් නැගිටලා අම්මත් මහනා මේ දවස්වල අවුරුදු වෙනුන් එහෙම ඇවිල්ලා තියෙන හින්දා ඉතින් අම්මා තමයි මේ දවස්වල ගෙදර ඔක්කොම වැඩ දැන් කරන්නේ. ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර මමනේ ගොඩක් කරේ. දැන් ඉතින් අම්මා ගොඩාක් ලොකු කාර්යයක් ඉටු කරනවා. මොකද මට මෙතන බිසි වෙන හින්දා බබත් එක්කත් ඉන්න ඕන හින්දා අම්මා තමයි ගොඩක් කරලා මිදුල අතු කරන්නේ. අද මම ටිකක් හිතුවා අම්මත් මහන එකේ මම ටිකක් අතු ගාලා දාමු කියලා. මේ වීඩියෝ එක ගන්නකොට අපේ කම්පැනි එක හදලා ඉවර කරලා ඊළඟ දවස් තමයි මේ vlog එක මම ගත්තේ. ඉතින් ගොඩාක් හැඩි වෙලා මිදුල එහෙම ඒ සිමෙන්ති කවර පොලිතීන් කවර හැමදේම තිබ්බ මේ මිදුල ජරා වෙලා තිබ්බේ. ඉතින් ඔක්කොම ටික අස් කරලා දාමු කියලා තමයි දැන් ලෑස්ති කරගෙන ඉන්නේ. ඒ අතර අර මල් පැලේ ගාව ටිකක් වැලි දාගමු කියලා ලස්සන වෙන්න එතන මම දැන් වැලි දාගෙන ඉන්නේ. අපේ කම්පැනි එක විතරයි හදන්න ප්ලෑන් කරගෙන හිටියේ පොඩියට. ඊට පස්සේ හිතුවේවත් නැති විදිහට මාෂාල්ලා කියලා බිත්තියක් ටිකක් ගහගත්තා. ඉස්සර තාප්පෙත් ටිකක් ගහගත්තා බිත්තියක ගහගත්තා. ඉතින් ඔක්කොම ටික කොහොම හරි කරගත්තා දෙයන්ගේ පිහිටෙන්. ඒ අතරේ අපේ මේහුල් බබා නම් සෙල්ලම ඉතින් යාට මේ දවස් ටිකේම අර වැලි අරන් දාන්නේ තියෙන්නේ ගේ හදන්න. ඉතින් ඒක දැක්ක වෙලේ ඉඳලා ඒකෙමයි දැන් මාසයක් විතර වෙනවා. ඒ උදේ නැගිට ගමන් ඒ වැලි ගොඩට යන්න ඕනේ. හවස් වෙනකන් සෙල්ලම් කරනවා. ඉස්සර කැමතිවත් නැහැ වැලි සෙල්ලම් කරන්න. බොහොම අමාරුවෙන් වැලි සෙල්ලම් කරන්න තියන්නේ. ඉතින් ඒ නිසා ගෙනාපු අලුත් එහෙම ඉතින් යාට හොඳට ඉඩ දුන්නා කරන්න කියලා. මොකද වැලි අල්ලන්නෙම නැති බබෙක් නෙමෙයි වෙලානේ හිටියේ අපේ මේහුල්. ඉතින් ඒකටම කියලා දැන් හොගාලා වැලියේ ගොඩ අස්සෙමයි ඉන්නේ. වැඩ කරන අතරේ අපි මැසේජ් බලනවා. ඔයාලගේ මැසේජස් බලන්න නංගි ඇවිල්ලා යාගේ ඩවුට් එකක් ඇහුවා. ඒක තියලා දීලා ඊටු වැඩ ටිකක් කරන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙද්දී ගොඩක් 5-6 දෙනෙක් අපි ගාව වැඩ. ඔයාලගේ මැසේජ් බලන්න එක්කෙනයි, කුරියර් එකේ සිස්ටම් දාන්න එක්කෙනයි, පැකින් කරට, අනියන් කටින් වලට බදින්න කියලා ගොඩක් අය දැන් මේ වෙනකොට වැඩ. ඉතින් අතු ගාගෙන ඉද්දි බීෆ් ටිකක් තරම් ඇවිල්ලා දුන්නා සම්බල් වලට අවශ්‍ය. ඉතින් මේ දවස්වල ගියා අවුරුදු දවස්වල ගත්ත වීඩියෝ කරන මේක. ඉතින් ඒ දවස්වල අපි ඔෆර් එකක් දුන්නා. ඔෆර් කියන්නේ gift package එකක් හැදුවා. මේ විදිහට sweet items 6ක් එක්ක. ඉතින් ඒකට include වුණා අපේ වටලාපම් එකක්, ඒ වගේම ගුලාබ් ජාමුන්, ගජුර්, ගී බිස්කට්, නෙයි බූන්දි, සීනිමා කියලා item 6ක් include වුණා අපේ product වල. ඒ වගේම sizes 4කින් ඔයාලගේ budget එක අනුව ගන්න පුළුවන් වෙලා එහෙම දෙන්න ගොඩාක් orders ආවා. මේ දවසේ videos උත් ඔයාලත් එක්ක share කරගන්න ගොඩාක් ප්‍රශ්න ආවා මේ sweet box එක හදද්දී. පටන් ගත්ත දවසේ ඉඳලා බාධක කියන්නේ මට ජීවිතේත් එක්කම එපා වුණා. එක බාධක වැඩ කරන අයට එක ප්‍රශ්න. ඒ කියන්නේ මෙතනින් යන්න වෙන දේවල් වෙනවා. අසනීප වෙනවා. මේ අසනීප වෙනවා. ඒ වගේ අන්තිම වෙනකම් ප්‍රශ්න වුණා. ඉතින් ඉදිරියේදී මම මේ වීඩියෝ එක ගේන්න මේ වගේ ගොඩාක් බාධක එනවා. ඉතින් බිස්නස් කරද්දි ලේසි නැහැ. ඔක්කොට මුහුණ දීලා කොහොම හරි කරගත්තා. ඒ වගේම ඉස්සරහට කියන්නම්කො මොනවද උනේ කියලා මේ කේසස් එහෙම ගියා. ඉතින් අපි කුරියර් කරපු තැන් වලින් ඉතින් ඒ වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්. ඉතින් ඒ වගේම ගොඩාක් orders ආවා. දවස් 3ක් ඇතුළත ඔක්කොම ඩිලිවර් කරන්න උනා. ඉතින් ඒ දවස්වල එක දිගට නිින්දක් නැහැ. පැයක් විතර නිදා ගන්නවා ආයෙ නැගිටිනවා වැඩ. ඉතින් ඒ වුණාට මාරම සතුටුයි. එච්චර අමාරුවෙන් හරි මේ දේවල් කරගත්ත කියද්දි
ඉතින් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. මේ පැකේජ් එක දැන් නැහැ. නැත්තම් ගොඩාක් අය මැසේජ් කරලා "හයි දැන් නැද්ද කියලා." දැනටත් TikTok එකේ අපි දානකොට තියෙනවනේ වීඩියෝ සේව බලලත් ඕඩර් කරන්න අහනවා. ඉතින් ආයේ හජ්ජි අවුරුද්දට තමයි මේ පැකේජ් එක අපි දාන්න හිතාගෙන ඉන්නේ. ඇත්තටම කියනවා නම් අපි හිතුවේවත් නැති විදිහට මාෂාල්ලා කියලා ඕඩර්ස් ආවා. ඇස්වහක් වැදුනා වගේ මේව කරගන්න මාරම try එකක් දුන්නේ. සම්බල හදනවා වගේ නෙමෙයි. හදද්දිත් එක ප්‍රශ්න කෑමවලත්. ඉතින් එක බාධක වලින් තමයි අපි කොහොම හරි ජයගෙන හදාගත්තා. අපි හිතුවේවත් නැති විදිහට තමයි මේකට ඕඩර්ස් ආවේ. අපි කලින්ම ප්ලෑන් කරගෙන තිබ්බා බොක්ස් 300ක් ඇතුළතම වගේ තමයි අපි ඕඩර්ස් ගන්න හිතාගත්තේ. මොකද එකපාරටම එක දවසින් යවන්න ඕනේ අයිටම්ස් ටික. මේව දවස් ගාණක් තියාගන්නත් අමාරු වෙන්නේ. කුරියර් එකෙනුත් අපිට ප්‍රශ්න වුණා දවස් ගාණක් ඩිලේ වුණා කියලා. අන්තිමට කුරියර් එකෙන් බාර ගන්න බැහැ කියලා. ඒ කියන්නේ ගොඩක් තියෙන හින්දා ලොරියක් සම්පූර්ණයෙන් බඩු තියෙන හින්දා තිබ්බ හින්දා අපි ගිහිල්ලා කොළඹ අපි නාරම්මල ඉන්නේ කුරුණෑගල සයිඩ් එකේ. එහෙ ඉඳලා කොළඹට යනකම් අපි වාහනයක් අරන් ඩිලිවර් කරලා තමයි ආවේ. ඉස්සරහට ඒ වීඩියෝ එක ගේන්න මම වීඩියෝස් ටිකකුත් අරගත්තා ඔයාලට පෙන්නන්න. ඇත්තටම මේ වගේ පැකේජ් එකේ හජ්ජ අවුරුද්දට එනවා. ඔයාලට තෝරනම් මම කන්ටැක්ට් කරගන්න වෙලාවට කියනවා. TikTok ඔයාලා ෆලෝ කරලා තියාගන්න. ඒ වෙලාවට ඔයාලට බලා ගන්න පුළුවන් මොන අයිටම්ස් තියෙන්නේ අපි ගාව කියලා. ගෙදර වැඩ ටිකක් ඉවර කරලා ඒත් එක්කම ඉතින් ඔක්කොම ඉවර කරලා බබාව නිදි කරවලා හස්බන්ඩ් වැඩ මොකද අද පිකල්ස් හදන්න ඕන කියලා එයා වැඩ. ඉතින් ගොඩක් දැන් එයා තමයි කැමරා එක හදන්නේ. මම නෙමෙයි සම්බල් පවා එයා තමයි හදන්නේ. ඉතින් නෝම්බි අරින්න ටිකක් ස්පෙෂල් හදමු කියලා හිතාගෙන දැන් ටවුමට යනවා ෆුඩ් සිටි එකට බඩු වර්ගයක් ගන්න. ෆෘට් සලාඩ් එකක් කන්න ආසාවක් තිබ්බා. ඒකටත් බඩු ගෙනල්ලා ඒ ටික හදන්න කියලා. ගේ පිටිපස්සේ අපේ ග්‍රවුන්ඩ් එක තියෙනවා. නරම්බල ග්‍රවුන්ඩ් එක. ඉතින් එතනින් පැනලා යන්න පුළුවන් ෆුඩ් සිටි එකට පයින්ම. දැන් පයින්ම තමයි යන්නේ. ගිහිල්ලා ෆෘට්ස් වගේක් මම දැන් බලා ගන්නත් දන්නේ කොහොමද ඉදලද නැද්ද කියලා. එතනින් එක්කෙනෙක්ගෙන් අහහා තමයි ෆෘට්ස් ටික අරගත්තේ. ඒත් එකම චිකන් ඩෝනට්ස් ටිකකුත් හදමු නෝම්බි අරින්න කියලා හිතලා ඒකටත් අවශ්‍ය දේවල් ටික ගත්තා. කොත්තමල්ලි කොළ ඒ දේවලුයි ෆ්‍රෙෂ් මිල්ක් එකකුත් ගත්තා. ගෙදරට අවශ්‍ය බඩු ටිකකුත් අරගත්තා ඒත් එකම. ඇත්තටම මගේ වීඩියෝස් බලලා ගොඩක් අය අහනවා මුස්ලිම් අය ගොඩක් පිරිමින්ට ඩිපෙන්ඩ් වෙලා නේද ඉන්නේ. ඔයයි තනියම දේවල් කරගන්නේ කොහොමද? ඔයාලා ගාගමෙන් ප්‍රශ්නයක් නැද්ද කියලාම ගොඩක් කමෙන්ට්ස් එවිලා තිබ්බ ඉස්සරහින් මට. ඇත්තටම අපි හරියට හැමදේම කරනවා නම් අපි හරි විදිහට යනවා නම් ඉතින් අපි බය වෙන්න අවශ්‍ය නැහැ. තනියම හැමදේම කරගන්න කාටවත් ඩිපෙන්ඩ් වෙන්න අවශ්‍ය නැහැ. අපි හරියට හිටියනම් මම නම් ඇත්තටම කැමති නැහැ හස්බන්ඩ්ට අටවත් කරදරයක් වෙන්න නැත. මම තනියම කාටවත් ඩිපෙන්ඩ් වෙන්න කැමති නැහැ. මම ඇත්තටම තනියම තමයි ගොඩක් දේවල් කරගන්නේ. හස්බන්ඩ් තමයි ගොඩක් කරනවා. මම බය නැහැ තනියම කරන්න. නැත්නම් මෙහෙම තමයි ඉන්න ඕනේ නේද ඉස්සරහට එන සමාජේ. කියන්නේ ළමයි හැමදාම ගේ ඇතුළට වෙලා ඉන්න අවශ්‍ය නැහැ. අපි හරියට හිටියොත් හැමදේම අපිට තනියම කරගන්න පුළුවන්. කාගෙන්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ෆුඩ් සිටි එකට ගිහිල්ලා එද්දි ට්‍රීවිල් එකක් නැහැ හොයනවා නැහැ. ඊට පස්සේ එතනට අපි ට්‍රීවිල් එකක් නැගගෙන දැන් ඔයිල් ගන්න යන්නේ අපේ කෑම හදන්න ඔයිල් ඉවරයි කිව්වා. ඒකත් අරගෙන චිකන් ටිකකුත් අරගෙන බබාට බිත්තර ගම් බිත්තර ටිකකුත් අරගෙන දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද මට වැඩ ටිකක් අඩුයි. ඒ හින්දා ටිකක් ස්පෙෂල් හදමු කියලා හිතුවේ. මේ අවුරුදු මේ නෝම්බි කාලේ මම ගොඩක් කෑම හැදුවේ නැහැ. නැත්තම් ඉස්සර හැම කෑම ගන්නෙම නැහැ කඩෙන්. මේ සැරේ ගොඩක්ම කඩෙන් තමයි ගත්තේ නෝම්බි අරින්න හැම. ඒ නිසා අද ටිකක් ස්පෙෂල් මොනාරි හදමු කියලා තමයි ප්ලෑන් කරලා ෆෘට් සලාඩ් එකක් හදමු කියලා ප්ලෑන් කරගෙන ඉන්නේ. ඒත් එකම දැන් ෆෘට්ස් ඔක්කොම ගෙනාපු ටික ඔක්කොම මේ විදිහට ලස්සනට කූඩ වලට දාලා වැඩ පටන් ගන්න තමයි යන්නේ. මම පර්සනලි ෆෘට් සලාඩ් වලට ආස ඇඹුල් කෙසෙල් දාන්න. ඉතින් ඇඹුල් කෙසෙල් තමයි ගත්තේ. බිත්තර ටිකුත් ගත්තා. ගම් බිත්තර වෙනම ගත්තා. අනිත් බිත්තර ටිකුත් ගත්තා අපටත් එක්ක. මුලින්ම හදාගන්න යන්නේ ඩ්‍රින්ක් එක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගත්ත එක කූල් වෙනවනේ. මම මේ අද කඩේට කී වෙලාවේ ඉර මුසු සිරප් එකක් තිබ්බා. මම මේක බීලාම නැහැ. ගොඩක් අය රසයි කියලා දෙමළ අය එහෙම ඉන්දියන් වීඩියෝස් වල එහෙම හරියට ඉර මුසු එක ගෙදරම හදනවා. ඉතින් මට හිතුණා ඒක රස ඇති කියලා ඒකත් ගන්න. ඇත්තටම මට නම් ආසම නැහැ බෙහෙතක් බොනවා වගේ දැන් බීලා තියෙන හිඳ කියන්නේ බිවර පස්ස තමයි ඒක දැනුනේ. මුලින්ම මම මේක බ්ලෙන්ඩර් කප් එකට සීනි ලුණු සිරප් එක වතුර එහෙම දාලා බ්ලෙන්ඩ් එකට දාලාම ගහගත්තා. මොකද ආයේ සීනි දාලා දිය කර ඉන්න වෙලාවක් නැහැ. එකකින්ම දිය වෙනවනේ බ්ලෙන්ඩර් කරලා ගත්තාම ඒක හොඳට දිය කරලා අරන් හොඳට මික්ස් කරලා අරන් ඒක මුලින්ම ෆ්‍රිජ් එකේ තියාගත්තා කූල් වෙන්න. දැන් මම හදාගන්න යන්නේ
chicken donuts ටික. මේක හරිම රසයි, try කරලා බලන්න ඔයාලත්. බබාලට උනත් හොඳයි මේක. මුලින්ම boneless chicken ටිකක් තමයි අරගත්තේ. මේකට full chicken එකෙන්ම තමයි මේ පැටි එක යන්නේ. ඒ හින්දා chicken එක හොඳට කටු නැති chicken අරන් හොඳට හොදගෙන ඒකට බබාටත් එක්ක හදන හින්දා මම ඒකට vegetables ටිකකුත් add කර ගන්නවා. ඔයාලට කැමති එකක් එකතු කර ගන්න පුළුවන්. මම මේකට carrot එකක් ගත්තා. ඒත් එකම කොත්තමල්ලි කොළ දේවල් ටිකක් එකතු කරගන්නවා. ඒකේ චුට්ටක් රස වැඩි කරගන්න. මිංචු කොළයි කොත්තමල්ලි කොළයි කැරට් ටිකක් මේ විදිහට කපලා එකතු කරගත්තා. ලුණු ඒ ටික එකතු කරලා මාළු මිරිස් එකක් එකතු කරගත්තා. වැඩි සැර නැහැනේ මාළු මිරිස්. ඒ නිසා අම මිරිස් එකතු කරගන්න පුළුවන්. සැර වැඩියෙන් ඕනේ නම් මේකට මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි ඒත් එකම සූදුරු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මම මේකට එකතු කරලා ටිකෙන් ටික මම මේක ග්‍රයින්ඩර් කරලා ගත්තා. මේ විදිහට හොඳට නිකන් කෑලි හිටින්න නැතුව හොඳට පේස්ට් එකක් වගේත් නෙමෙයි මේ වගේ එන්න සමනේ බ්ලෙන්ඩ් කරලා ගන්නවා මේ විදිහට. ඔයාලට ඕන නම් මේකට එහෙමත් එකතු කරගන්න පුළුවන්. මම මේ ටික තමයි එකතු කරගත්තේ. ලීක්ස් එහෙම එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට දාගෙන ඒකට පාන් ටිකක් එකතු කරනවා. පාන් එකතු කරගන්නේ මේක thick වෙන්න. මොකද මේක අර අපේ ෂේප් එකකට හදාගන්න බෑනේ ඕන විදිහට. එහෙනම් මම මේකට පාන් මෙගේ අයින් කෑලි ටිකක් තිබ්බ එකට මිල්ක් ටිකක් එකතු කරගෙන ඒක හොඳට නිකන් පෙඟෙන්න තියලා ඒකට බටර් ටිකකුත් ඇඩ් කරලා මේ විදිහට ඒකත් මේ විදිහට ග්‍රයින්ඩ් කරලා ගත්තා. මැස්සෝ දෙන්නෙක් කියලා මට ෆුල් ට්‍රයි එක කරදර කරනවා. ඉතින් උංග එලවන්නම හරි මට වෙලාව. දැන් මේකට ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා මම. ඔයාලට ඕනනම් මේකට පාන් නැතුව බිස්කට් කුඩු ටිකකුත් එකතු කරගන්න පුළුවන් මේක තික් වෙන්න. දැන් මේකට මොසරෙල්ලා චීස් එක මේ විදිහට ග්‍රේට් කරලා එකතු කරගන්නවා. මොසරෙල්ලා ගොඩාක් එකතු කරගන්න. ඇත්තට මදි මම එකතු කරගත්තු එක. හින්දා ඇදෙනවා ගතිය අඩුයි. හොඳට එකතු කරගන්න තරමට රසයි. ඒ වගේම හොඳට අර ඇදිලා එනවා. මම එකතු කරගත්තේ ටිකයි. දැන් මේක හොඳට අතින් මේ විදිහට අනා ගන්න හොඳට අර ලුණු හැම හොඳට වදින්න. දැන් මම ඩෝනට් ෂේප් එකට මේක හදා ගන්න යන්නේ. මුලින්ම එක සයිසස් වලට එකම සයිස් එකට මේ විදිහට බෝල්ස් ටිකක් හදාගෙන ඩෝනට් ෂේප් එකට මේක හදා ගන්නවා. මේකේ නම චිකන් ඩෝනට්ස් නේ. ඉතින් try කරලා බලන්න රහයි. දැන් මේ විදිහට බෝල මේ විදිහට හදාගෙන මැදින් හිලක් මේ විදිහට දාලා ඩෝනට් සැරේට හදා ගන්නවා. එකම සයිස් එකට හදා ගන්න. එහෙම හදාගත්ත තමයි ලස්සන. ගිය සැරේත් ගොඩක් වීඩියෝස් ගෙනාවා. මේ සැරේ නම් ආලත් එක ගොඩාක් බෙදා ගන්න බැරි වෙන මාස ගානකට සැරයක් තමයි වීඩියෝස් ගේන්නේ. TikTok එකේ ඇවිල්ලත් වීඩියෝස් දාන්න නැද්ද කියලා මම බයිනවා ගොඩක් අය. අතන වෙලාවක් නැති හින්දා නැත්තම් තරහකට නෙමෙයි වීඩියෝස් දාන්න නැති ඉන්නේ. මොකද කට්ටියයි අපි බලන්නේ නැත්තේ කියලාත් අහලා බයිනවත් එක. දැන් අර කූල් වුණාට පස්සේ මම මේ වගේ ජාර් එකකට දාලා ඒක ආයෙ ෆ්‍රිජ් එකේ තියාගත්ත බ්ලෙන්ඩර් කප් එක ඕන වෙන හින්දා. දැන් ඒ ටික හදාගෙන අපි පැටි ටික අර චිකන් ඩෝනට්ස් ටික හදාගෙන ඒක ටිකක් ෆ්‍රීස් වෙන්න තිබ්බා. හොඳට කූල් වෙලා සෙට් වෙන්න. ඒක තියලා ඊළඟට ෆෘට් සලාඩ් එකට ඕනේ දේවල් ටික කපා ගන්න යන්නේ. මුලින්ම මම වගේ මෝඩ වැඩ කරන්න එපා. බනානා එක කපා ගන්න එපා. මොකද බනානා එකේ අර කහට ගතිය ඉක්මනට පිපෙන ගතියක් තියෙන ඉඳන් අන්තිමට කපලා දාගන්න. ආසාරත් එක්ක බනානා එක ගත්තට පස්සේ ලෙලි ගෙහුවට පස්සේ තමයි මතක් වුණේ අන්තිමට නේ කපන්න ඕනේ කියලා. ඉතින් එක ඔයාලට අවශ්‍ය ප්‍රයිසස් වලට කපා ගන්න. මේ මම හදන විදිහට හදාගත්තොත් කඩේ අර කඩවල් වල තියෙන ෆෘට් සලාඩ් එකේ රසම අර මුතු රසක් තියෙනවා නේද? අර රෝස් සිරප් එකේ අර දාන්නේ උඩින් රතු පාටට එහෙම දාන්නේ. ඒක අර අමුතු ෆ්ලේවර් එකක් එනවනේ කඩවල් වල තියෙන ෆෘට් සලාඩ් එකක්දී. ඒ රසටම හදාගන්න පුළුවන්. මම හදන විදිහටම හදාගන්න. දැන් මුලින්ම බනාන ටික කපා ගත්තා. අනාසි එකත් කපා ගන්නවා දැන්. මම මේකට එකතු කරගන්නවා ෆෘට්ස් පපායා මේ ඔක්කොම නෙමෙයි බනානයි ඇපල් අනාසි ඒ ටික එකතු කරගන්නවා. බබාට තමයි ප්‍රොමගනේට් ටිකක් ගෙනාවේ. එයා හරි ආසයි ප්‍රොමගනේට්. ඒ වගේම ග්‍රේප්ස්, ස්ට්‍රෝබෙරි ඒ තුන තමයි එයාගේ ආසම ෆෘට්ස් අයිටම්. ඒ නිසා එයාට වෙනම ගෙනාවා ප්‍රොමගනේට්ස් ගොඩක් හොඳයිනේ බබාලට. මං ආසම නැති වැඩේ තමයි මේ අන්නාසි සුද්ධ කරන එක. එපා වෙනවක සුද්ධ කරන්න ගියොත් ඉතින් කොහමද ටික ටික සුද්ධ කරලා ගත්තා. ඉස්සර කාලේ මනමාලියම බලන්න ආවොත් ඉස්සර කාලේ අර කොල්ලන්ට හොඳට හම්බ කරන්න ඕනේ කෙල්ල අර පිරිමැස්සෙන් වැඩ එකතු කරන්න ඕනේ කියන එක මත යන්නේ තියෙන්නේ. ඉතින් ඉස්සර කාලේ මනමාලියම බලන්න ආවොත් අන්නාසි ගෙඩියක් අරන්ලු වෙන්නේ. මොකද ඒක කපන්න දෙනවලු මනමාලිට. එයා කපන විදිහෙන් එයා කොහොමද අර පිරිමැස්සෙන් වැඩ කරනවද කියලා හොයා ගන්න පුළුවන්ලු. මොකද ගොඩාක් කපන්න නැත ගානට අර කැලේ යන්න ලස්සනට කැපුවොත් එයා හොඳයි කියලා තමයි කියන්නේ කියලා අපේ අම්මා කියලා තියෙන කතාවක්. ඉතින් ඒකත් කියන්න හිතුණා.
දැන් මේ විදිහට මම පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ අතර ටිකක් ඉතින් වැඩ කරන පැත්තටත් ගිහලා බැලුවා මොකද වෙන්නේ මෙයාලා මොකද කරන්න කියලා. ඉතින් මැසේජස් බලනවා එක්කෙනෙක් සිස්ටම් දානවා. ඒ දේවල් කරනවා අනිත් පැත්තෙන් අපේ හස්බන්ඩ් වැඩ ඒ ඇපිකල් එකයි සම්බල් එක හදනවා. සම්බල් එකේ අතරේ අපේ අම්මා පැටියව තියාගෙන යත් එක්ක මිදුලේ වාඩි වෙලා මැදුරකුත් දාගෙන සෙල්ලම ඇත්තටම අම්මා හින්දා තමයි මේ ඔක්කොම දෙම කරගන්නේ නැත්තම් ගොඩක් අමාරුයි. ඉතින් අපේ මේහුල් එක්ක යව තනි කරන්නත් බෑනේ. අම්මා යත් එක්කමයි ඉන්නේ. බලනකොට මැස්ස දඟලන දැඟලිල්ල යන්නෙම නෑ මෙතන ඉඳලා. පළතුරු තියෙනකොටත් අර මැස්ස වැඩිනේ. ඒ නිසා වෙන්නේ නැති. පපාය ටිකත් මේ විදිහට කපා ගන්නවා. පොඩ්ඩක් දෙකෙන් එක තැල්ල තිබේ කයින් කරලා ඉතින් ටික කපා ගන්නවා. එකම සයිස් එකකින් කපාගෙන එක එක හැඩවල වලටත් කපා ගන්න ෆෘට් සලාඩ් හදද්දී සමහර අය මම දැකලා තියෙනවා එක එක හැඩවලට තියෙනවා. හරිම කැතයි එහෙම කපා ගත්තොත් එකම හැඩයට අර එකම සයිස් එකකින් වගේ කපා ගන්න. දැන් මම වෝටර්මෙලන් උත් මේකට එකතු කරගත්තා. ඇපල් එක අන්තිමට තමයි එකතු කරගත්තේ. ඒක අමතක වෙලා කපන්න. දැන් ඔක්කොම ටික එකතු කරලා මේක ගොඩාක් මික්ස් කරන්න එපා. මික්ස් කරොත් අර නිකන් තැලෙනවා නිකන් අර මොකද්ද බනාන එහෙම තැලිච්ච ගතියක් එනවා කන්න හිතෙන්නේ නැහැ. ඒ හින්දා මේකට ලුණු ටිකකුයි මේක සීනි ටිකකුත් එකතු කරලා හොඳට නෝමලි මික්ස් කරලා ගන්න උඩින් වගේ. සාමාන්‍යයෙන් දෙහිත් එකතු කරනවා. ඇත්තටම මම නම් දෙහික එකතු කරත් අර ටේස්ට් එක එන්නේ නැහැ කඩවල් වල තියෙන. දැන් මේ ටික ෆ්‍රීස් වෙලා තියෙන නෝමල් ටිකක් තික් වෙලා තියෙන්නේ, හයි වෙලා තියෙන්නේ. දැන් මේක මම බිස්කට් කුඩු වල තවර ගන්න තමයි යන්නේ. ෂේප් එක ටිකක් ආයෙම හදා ගන්නවා ලස්සනට. මේකට මම අපේ බිස්කට් කුඩු තවර ගන්න බිත්තර දෙකක් මේ විතර කඩලා දා ගන්නවා. ඒකටම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ලුණු ඒ ටික එකතු කරලා මේ විදිහට හොඳට බීට් කර ගන්නවා. නිකන් ගහ ගන්නවා. මේක තමයි අපේ බිස්කට් කුඩු වල තවර ගන්න හදාගත්තු මික්ෂර් එක. බිස්කට් කුඩු ඉවර වෙලා තිබි ඉක්මනට දුවගෙන ගිහිල්ලා බේකරියෙන් අරන් ආවා. ළඟම තමයි අපේ බේකරිය තියෙන්නේ. ඉතින් දුවලා ගිහිල්ලා අරන් ආව එකත්. දැන් මේ ටික මේ විදිහට හදාගෙන මේක ඔප්ෂනල්. මම මේකට කොත්තුමී රසකාරක පැකට් එකකුත් එකතු කරගත්තා. මේක ඔප්ෂනල් රස වැඩි කරගන්න. ඉතුරු වෙලා තිබ්බ එකක් බබාට හදපු එකක් කොත්තුමී මේක දාන්න නැති හින්දා ඒක ඉතුරු වෙලා තිබ්බ එක මම දැම්මා. නිකන් 아무තු රසක් එන එක එකතු කරගත්තොත් කැමති නම් එකතු කරගන්න. දැන් මේ විදිහට අපේ ඩෝනට් එකේ කරන් හොඳට මේක මේ විදිහට හදාගෙන බිස්කට් කුඩු වල තවර ගන්නවා. තවරගෙන කෝඩ් දෙකකට මම හදා ගන්නවා. මොකද ටිකක් තික් විදිහට තියෙන්න ඕන හින්දා ඒ විදිහට හදාගෙන පැත්තකින් තියා ගන්නවා. ඉතින් හරිම ලේසි මේක හදා ගන්න try කරලා බලන්න. මොසරෙලා ගොඩක් එකතු කරගන්න. ඕනනම් චෙඩර් චීස් එකත් එකතු කරගන්න රස වැඩි කරගන්න ඕන. ඉතින් සිංහල අවුරුද්දටත් ගොඩාක් ඕඩර්ස් ඇවිල්ලා තිබ්බ අපට අපේ සම්බල් එහෙම. ඉතින් ගොඩාක් ඔක්කොම ඉවර කරලා මේ සැරේ අවුරුද්දට අපි දවස් 5ක් විතර නිවාඩු ගත්ත සිංහල අවුරුද්දට. මුස්ලිම් අවුරුද්දට නිවාඩු ගන්න හම්බුන්නේ නැහැ. මොකද එච්චර දවස් දෙකක් තමයි අපි නිවාඩු ගත්තේ. වැඩ තිබ්බ හින්දා සිංහල අවුරුද්ද සතියකින් ආයෙ පටන් ගන්න හින්දා අපි නිවාඩු ගත්තේ නැහැ. එක දෙකට වැඩ කරා. ඒ නිසා සිංහල අවුරුද්දට අපට නිවාඩුව ගත්ත දවස් 5ක් 16 තමයි අපි වැඩ පටන් ගන්නෙ. මේක හදන අතර අපි මේහුල් පබාට ප්‍රොමග්‍රනේට් ටිකක් මේ විදිහට හදලා දුන්නා. අතරම හරිම රසයි බලන්නකො. රතු පාටයි ෆුඩ් සිටි එකෙන් තමයි මේකත් ගත්තේ. ගොඩක් අය මැසේජ් දාලා තියෙනවා සම්බල් අයිටම්ස් පිකල් අයිටම් එහෙම ඕඩර් කරලා ගන්න. මැසේජස් බැලුවේ නැහැ. ගොඩාක් මැසේජස් තියෙනවා බලන්න ගත්තොත් සමහර අය කැෂ් ඔන් ඩිලිවරි ඉල්ලනවා, ඩිපොසිට් උත් ඉල්ලනවා. නේ සල්ලි දාපුවාත් ඇති. මම 16 තමයි මැසේජස් බලන්නේ. ඒ වෙලාවට තමයි දාන්න පුළුවන් කුරිය වහලා. එන් තමයි අපි නිවාඩුවක් ගන්න තීරණය කරේ ගොඩක්ම. ඉතින් මැසේජස් අපි 16 බලනවා. ඔයාලගේ හැමෝගෙම තරහ වෙන්න එපා මැසේජස් බලන්නේ නැහැ කියලා. අනිවාර්යෙන් බලන ඕඩර්ස් ටික ප්ලේස් කර ගන්නවා ඉක්මනින්ම. ඔයාලට ඕන නම් නම්බර් එක දාලා තියෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. මෙතනත් ලින්ක් එකක් දාන්න. බලලා ඔයාලා WhatsApp මැසේජ් එකක් දාන්න. දැන් වෙලාවත් හරි දැන් බැදලා ගන්න යන රස්නේ පිටින් කන්න ඕනේ හින්දා අන්තිම වෙලාවෙ තමයි බදින දේවල් කරන්නේ. හටි මුටි තියන්න අපි මේ විදිහට රැක් එකක් ගහගත්තා. ඒක ටිකක් ඔයාලට පෙන්නවා ඉතින්. ඉතින් මේක මේ විදිහට ගැඹුරු තේරේ බැද ගන්න ඕනේ. ලයිට් බ්‍රවුන් කලර් එකක් වෙන්න. ඔයාලා මේක බැද ගන්න. බැදගෙන මේක බාගද්දි මේ විදිහට කූරක් ආධාරයෙන් මේ විදිහට බාගත්තත් හරිම ලේසි. හොඳට තෙල් එහෙම බේරිලා යනවා. ඉතින් මේ විදිහට ටිකක් වෙලා තියලා ඔයාලා බා ගන්න. try කරලා බලන්න ඔයාලත් සෝස් එහෙම දාලා කෑවහම හරිම රසයි. ඇත්තටම දැන් ගොඩක් බිසි වෙලා හින්දා ගොඩාක් දේවල් හදන්න හම්බෙන්නේ නැහැ. ඉඳලා හිටලා තමයි මොන හරි ස්පෙෂල් අයිටම් එකක් හදන්නේ.
ඉස්සර නම් හැම වෙලේම වගේ රැට හදනවනේ මම ගොඩාක් වෙලාවට මම වෙනවනම් ස්පෙෂල් දේවල්මයි හදන්නේ. ඉස්සර දැන් ඇත්තටම ටයර්ඩ් වැඩ ඔක්කොම ඉවර කරලා රැට මොනවා හදමු කියලා හිතද්දි ස්පෙෂල් මොනවා හදන්නේ යද්දි මාර ටයර්ඩ් අනෙක් මොන නිදා ගන්න ඕන වගේ තමයි තියෙන්නේ ටයර්ඩ් වෙන හින්දා. ඉස්සර එහෙම නැහැ හැම වෙලේම හවසටත් හදනවා එක ඒවා හදනවා. දැන් පැටියත් එක්කත් ටයිම් ස්පෙන්ඩ් කරන්න ඕන හින්දා ගොඩාක් වෙලාවට එයාත් එක්ක ඉන්න තමයි බලන්නේ. වැඩ ඉවර වුණාම පැටියට එක එක දේවල් හදලා දෙනවා. ඉතින් එයා ආසයිනේ. අපි ඔක්කොම එයා වෙනුනේ හැමදේම කරන්නේ. ඉතින් ඒ හින්දා ඒ දේවල් කරනවා. බැදලා මේ විදිහට සෝස් ටිකක් උඩින් දාලා මේ විදිහට මොකද්ද මේකට කියන්නේ මට දන්නේ නැහැ. මේකේ නම මතකත් නැහැ. ඒ වෙලෙකුත් උඩින් දා ගන්නවා. ෆෘට් සලාඩ් එකත් ලෑස්ති. අද නෝම්බි අරින්න අපේ කම්පැනි එකේ සිස්ටම් දාන කුරියකට දාන සිස්ටම් දාන මගේ යාළුවා අශානිත් අද ඉන්නවා හස්බන්ඩ් එනකන් ඉන්නවා කියලා එයාත් නෝම්බි අරින්න අපි එකතු කරගත්තා. ඉතින් මේ විදිහට තමයි කඩවල වල තියෙන ෆෘට් සලාඩ් එක හදන්නේ. ඉතින් මුලින්ම මේ විදිහට බෝල් එකකට දාගන්න. සමහර අය හදනවා නිකන් තැලිලා වගේ එමනම් මික්ස් කරගන්න එපා. ගොඩක් දැම්මට පස්සේ මේ විදිහට දාලා මේක සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක් දාන එක තමයි ඒ රසය එන්නේ. දැන් මේම දාගෙන මේක උඩින් අයිස්ක්‍රීම් ටිකක් එකතු කරගන්න. මම වෙනම බෝල් එකකටත් මේක එකතු කරගන්නවා ඉතුරු උණු ටික දාලා කන්න. මේ විදිහට හයිලන්ඩ් එකේ අයිස්ක්‍රීම් එක තමයි මම එකතු කරගත්තේ. එකතු කරගෙන මේක උඩින් අපි දාගන්න ඕනේ රෝස් සිරප් එක. මේක දාගත්තත් තමයි අර කඩවල වල තියෙන අමුතු රසක් එන්නේ මේකේ ෆෘට් සලාඩ් වල ඒ රස ගන්න පුළුවන් මේ ෆලූඩා සිරප් එකෙන් රෝස් සිරප් එකෙන්. අනිවාර්යයෙන් මේක try කරලා බලන්න. මේ විදිහට එකතු කරලා මාරම රසයි. ඉතින් ඉක්මනින් අපේ නෝම්බි අරින්න කැම ටික හදාගත්තා. මට අමතක වුණා කසකසා ටිකක් වෙගෙන්න දාන්න. දැන් වෙලාව හරිය හින්දා මම බීම එකටම දාලා තිබ්බා ඒක වෙගෙන්න. මම හරි ආසාවෙන් තමයි මේක හදන්නලා ගත්තේ. රසයි කියලා හිතලා ඇත්තටම මම නම් සෙට්ම නැහැ. හස්බන්ඩ් නම් ආසාවෙන් බිව්වා. අනිත් කට්ටියටම සෙට් නෑ මේක. නිකන් බෙහෙතක් බොනවා වගේ සෙට් අයත් ඇති අපට සෙට් නැහැ. ඉතින් දැන් මේ විදිහට අපි පොඩි ටේබල් එකේ සෝෆා එකේ ඉඳලා තමයි නෝම්බි අරින්න ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් බාන් කියන්නත් ළඟයි. දැන් ඔක්කොම ලෑස්ති කරලා තියාගත්ත බාන් කියනකම් අපි වාඩි වෙලා ඉන්නේ. හස්බන්ඩ් නම් දැන් තමයි නාන්න ගිහ ඉක්මනට නාගෙන මෙන්නම් කියලා නෝම්බි අරින්න. අපි මෙහුලන් හරිය ආසයි නෝම්බි අරින්න. දැන්ටත් කියනවා මොහොත කන්න කිව්වොත් බෑ මම නෝම්බි ගන්නවා. ඉතින් දැන් නෝම්බි අරිනවා හස්බන්ඩ් තාම ආවෙ නාගෙන ඉන්නයි කියලා. අපි නෝම්බි අරින ගමන් ඉන්නේ. නෝම්බි වීඩියෝස් බලන ගොඩක් ආසයි. මේ හින්දා තමයි නෝම්බි ඉවර වෙලත් මම මේ වීඩියෝ එක දාමු ඔයාලා ආසාවෙන් බලන කියලා තමයි මේ වීඩියෝ එක දැම්මේ. තව වීඩියෝ එකක් තියෙනවා ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපේ ප්‍රොඩක්ට් ඕන නම් ඔයාලට මේ නම්බර් එක කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අපි නෝම්බි අරියත් නැතත් ඔක්කොටම කලින් අපේ මේහොල්ට නෝම්බි අරින්න ඕනේ. යා හරි ආසයි හැමෝම එක්තු වෙලා එකට ඉඳගෙන කන හිඳ වෙන්නේ නැත්තේ හරි ආසාවෙන් යා නෝම්බි අරිනවා. ඉතින් දැනුත් බඩගින යා නෝම්බි අරින්න ඕනේ කියලා තමයි කියන්නේ. හරි හැපියෙන් ගියේ ඉන්නේ දැක්ක නේද? ඔයාලට පේනවනේ. අපි නෝම්බි අරගෙන ඉති තමයි හස්බන්ඩ් ආවේ නෝම්බි අරින්න. ආවට පස්සේ තමයි යා නෝම්බි අරියේ. ඉතින් ෆෘට් සලාඩ් එක හරි මොනසයි try කරලා බලන්න. නෝම්බි අරින්න නම් ඉතින් කංජි නැතුව බෑනේ. පල්ලියෙන් කංජි තරම් වෙලා තිබ්බේ. දැන් හැමෝටම කංජි දාන්න ගමන් ඉන්නේ. මුලින්ම කංජි කාලා තමයි අපි මේ රටින්දී කංජි තමයි මුලින්ම කන්නේ. ඊට පස්සේ තමයි හදපු සෝලිඩ්ස් එහෙම ගොඩක් වෙලාවට කන්නේ. මේ සැරේ නම් ගොඩක් සැරයක් මම කංජි බීවා. මොකද නැත්තම් මම ආස නැහැ පල්ලි කංජි බොන්න. ඒත් මේ සැරේ නම් ආසාවෙන් ටිකක් බිව්වා. අපට වැඩි සිංහල අය හරියම ආසයි මේ කංජි ගන්න. අපේ පල්ලියටත් හරියට එනවා සිංහල අයම කංජි බොන්න ගන්න එහෙම. අපිත් සිංහල අයට එහෙම ගොඩක් එදට අරන් ආවොත් දෙනවා. ඉස්සරේම හරියට දෙනවා. මේ දවස්වල දැන් වැඩ හින්දා ගොඩක් දෙන්න යන්න විදිහක් නැහැ. අවශ්‍ය ප්‍රමාණය විතරයි ගේන්නේ. මේ සැරේ දැන් මේ අපි කොළඹ කාලේ අපේ මේ කැකුළු හාල් එහෙම අඩු වෙලා තිබ්බ කාලේ යන්නේ. ඒ හින්දා ගොඩක් අඩුවෙන් තමයි අපි ගියාේ. මොකද කවුරු හරි බොයිනේ හින්දා කියලා.
අපේ මේහුල් හරි දැන් ඉස්සර වගේ නෙමෙයි හරි කචකචේ හැම වෙලේම කතා කරනවා මාෂාල්ලා කියලා. ඒ වගේම දේංග පිටින් එයා අනිත් ළමයි වගේ නෙමෙයි ගොඩාක් කියන දේ අහනවා කියන දේ කරනවා. ඉතින් මං කිව්වත් ඊට පැටින් පිටින් යන්නේ නැහැ. ඒ අතින් මට ඇත්තටම මාර සතුටුයි මාව ඇරලා කොහෙවත් යන්නේ මං කිව්වත් ඒ දේ කරනවා එහෙම එකක් තියෙනවා. ඉතින් අනිත් මේ ගොඩක් ළමයි ඉන්නේ දැන් මේ කාලේ අම්මා කියන දේ අහන්න හැමනේ. ඒක පිටින් ෂෙනා නම් එහෙම නෑ. ඇත්තට මේක ගැන මට හරි ආඩම්බරයි. ඔන්න ඉතින් පළහැලි ටිකක් කියවලා වීඩියෝ එකක් ඉවර වෙන්න යන්නේ. ඉතින් මේ දවසේ මේ විදිහට තමයි ගත වුනේ. ආයෙත් වීඩියෝ එකක් ගේන්න නෝබි බ්ලොග් එකක් තියෙනවා ඒක ගේන්න. ඉතින් ඉස්සරහට බලන්න වීඩියෝස් ඉක්මනින්ම දාන්න try කරන්න. දාපු ගමන් බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මගේ වීඩියෝස් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාලගේ යාළුවන්ට share කරන්න. ඔයාලගේ අදහස් යටින් comment කරන්න. ඉතින් එහෙමනම් ආයෙත් වීඩියෝ එකක් ලස්සන එකක් ගේන්න. හැමෝම පරිස්සමින් ඉන්න.